ඔබට පැහැදිලි කරන්න පොඩි කොටසක් තියෙනවා. ඒ තමයි ගොඩාක් වෙලාවට මේ අපේ ඔළුවට ගිහිල්ලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ 6 අවුරුද්දක් බෝධිසත්වෝ දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයටපත් වුණා කියලා. මොකක්ද ඔළුවට ගිහිල්ලා තියෙන්නේ? 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයටපත් වුණා. එතකොට නිකන් ඒකේ අර්ථය මොන වගේද යන්නේ? 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බුදු වුණා වගේ එකක්. ඒක නිවැරදි අර්ථයක්ද? ඒක සම්පූර්ණ වැරදි. නිවැරදි නෙවෙයි, සම්පූර්ණ වැරදි. ඒක මතක තියාගන්න. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාපිළිවෙතක් ඇතුලේ උන්වහන්සේ උත්සාහ කළා අත්කිලමතාන යෝගය තුල විමුක්තිය හොයාගන්න. හැබැයි එයින් විමුක්තිය ලැබෙන්නේ නැහැ කියලා තේරුණාම සිද්ධාර්ථ කුමාරයා ඒ අන්තෙන් නිදහස් වුණා. මජ්ක්‍ධිම පටිපදා නේද? මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ගත සෑම කරුණක් සම්බන්ධව. එහිඳ පින්වතුනි කවදාකවත් ඔළුවට දාගන්න එපා, ළමෙක්ටවත් කියලා දෙන්න එපා බෝධිසත්වෝ බුදු වුණේ දුෂ්කර ක්‍රියා කරපු හින්දා කියලා. දුෂ්කර ක්‍රියා කරපු හින්දා උනේ 6 අවුරුද්දකට කල් ගිය එක විතරයි. තේරුණානේ? ඒ කියන්නේ තව කල් ගිය ඇච්චරයි උනේ. නැතු බුදු වුණේ දුෂ්කර ක්‍රියා හින්දා. මොකද ඒක හරියට අවබෝධ කරගන්න කියලා ඔබට යෝජනා කරන්නේ මිනිස්සු මේ වැරදි අවබෝධෙත් එක්ක ඔළුවට දාගන්නවා කවුරු හරි නිවන් මඟ පුහුණු වෙනවා නම් එයා අනිවාර්යෙන්ම කොහොම ඉන්න ඕනද? දුෂ්කර ක්‍රියා කරන මට්ටමේ කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ කියලා. දැන් ඔය ඇත්තෝ අපි කියමුකෝ දහම් මඟ පුහුණු වෙනවා. හොඳට බණ අහනවා, කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ඒක ඔක්කොම කරගෙන යනවා. සිල් රකින්නවා. හැබැයි ඔබ මේ එළිය පහළියට යනකොට ලස්සනට ඇඳලා යනවා. හොඳ යන වාහන පාවිච්චි කරනවා. එතකොට බලන් ඉන්න කවුරුවක්වත් ඔබ ධර්මයේ පුහුණු වෙනවයි කියලා පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඔබ ධර්මයේ පුහුණු වෙනවා කියලා පිළිගන්න නම් මිනිස්සු බහුතරයක් හිතනවා ඔබ ලස්සනට අඳින එක නවත්තන්න ඕන නේද? සුවපහසු දේවල් පාවිච්චි කරන එක නවත්තන්න ඕන. අන්න එහෙම නැවැත්තුවොත් තමයි විශ්වාස කරන්නේ. හාමුදුරු කෙනෙක් වුණා නිවන් මඟ පුහුණු වෙනවයි කියලා විශ්වාස කරන්න නම් ටිකක් ඉරිච්ච වගේ සිවුරු අඳින්න ඕන. නැත්නම් ඒතර පිළිගන්නේ නැහැ එහෙම. මිනිස්සු හරි කැමති එහෙම මේ ඉරුණු කෑලි කපලා මූට්ටු දාපු සිවුරක් වගේ හාමුදුරු කෙනෙක් ඇඳන් යනවා නම් පුදුම විදිහට මිනිස්සු ඇත්තටම පහදිනවා. හාමුදුරු කෙනෙක් මේ සෙරෙප්පු එහෙම නොදා යනවා නම් මිනිස්සු හරි සතුටුයි. හරිම කැමති මිනිස්සු හරියට මේ පිටිකන්නවා. ඒක මේ දැන් මම වුණත් ඔය සමහරලාවට සෙරෙප්පු දෙක වාහනේ තියලා මම වහිනවා. මේ අර පෙරහැරවල් වල වඩම්මන් යනෝනේ ටිකක් දුර. ගම්වලට එහෙම ගියාම මං ගොඩක් වෙලාවට අර වැලිපා ගන්නට තියෙන කැමැත්ත නිසා මම සෙරෙප්පු දෙක තියලා බහිනවා. එතකොට මිනිස්සු ටිකක් මේ ඕනවට වඩා මට ගෞරව කරනවා. බලන්නකො සෙරෙප්පු දෙකවත් නැහැ. සෙරෙප්පු දෙකක්වත් නැද්ද කොහෙද? ඒකට අපේ පන්සල් වල කියලා මේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ පළුව අරිනවා. මම සෙරෙප්පු දාන්න යන්නේ නැතුව ඒ වෙලාවට බහින්නේ මට අර මම නිතරම වාහනේ ඉන්නේ. ලංකාවේ ඉන්නකොට නිතරම වාහනේ ඉන්නේ. ඒට මේ ට්‍රැවල් කරන. එතකොට මට අර ඇවිදින කොටසේ ගොඩාක් වෙලාවට මම චුට්ටක් අර පොළවේ පස් පෑගෙන වැලි පෑගෙන කැමති ගොඩාක් වෙලාවට මං ඇවිද්දන් යන කොටසේ පාවඩ දානවා. එතකොට සෙරෙප්පු දාන්න ඕනි නෑ. තේරුණානේ? දැන් ඔය ඇත්තත් මේ පාවඩ දැම්මේනේ. එහෙම එකක් තියෙනවා. ඉතින් සෙරෙප්පු දාන්න යන්නේ නැති වුණාම හාමුදුරු කෙනෙක් හරි නිවනට ගොඩාක් ලං වෙච්ච කෙනෙක් විදිහට සලකනවා. දවල් 12ට විතර මේ තාරපාරේ යනවා නම් සෙරෙප්පුත් නොදා තවත් පාදිනවා. අන්න බලන්න මේ ගිනි කූට්ටක අවුවේ වුණත් මේ සායනාන්ත කොච්චර සිල්වත්ද? සෙරෙප්පු දෙකක්වත් නැහැ. අන්න නියම නිවන් මඟ වඩන හාමුදුරුවරු කියලා පෙන්නනවා. හරිනම් මොලේ තියනම් කරන්න ඕනේ. ඒ හාමුදුරන්ට අර බාට සෙරෙප්පු දෙකක් හරි අරන් දෙන්න ඕන. හාමුදුරනේ දියපට්ටයක් ආවොත් ඩයබටික් වැඩි නම් කකුල කපන්න වෙයි තුවාලේ වොන කරගන්න. අනිත් එක මේ අපිරිසිදු දේවල් කොච්චර මේ මහ පොළොවට හෙලනවද නේද මිනිස්සු? කියලා දානවා.
මල මුත්‍රා හෙලනවා. ඊටාම මේ ඇඟේ තවරුනොත් බෝ වෙන්න පුළුවන් රෝග සහිත දේවල් පාරවල් වල තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් ඒව පාග යන ආමුදුරුවන්ව වර්ණනා කර සතුට වෙන බෞද්ධයෝ ඉන්නවා. ඒ මොකද ඒ මිනිස්සු හිතනවා එහෙම වුණොත් නිවන ඉක්මන් වෙනවයි කියලා. මා ඔබට යෝජනා කරනවා ස්වාමීන් වහන්සේලාට සිරිප්පු දෙකක් දාන්න බුදුහාමුදුරුවෝ අකපයි කියලා නෑ. ස්වාමීන් වහන්සේලාට පාංශු කුල චීවරේ වගේම අතිරේක සිවුරු පිළිගන්න භාග්‍යවතුන් වහන්සේ තහනමක් දාලා නෑ අතිරේක සිවුරු පිළිගන්න පුළුවන්. එහෙම පාංශු කුල සිවුරම මිනිහක් කොතල තිබිච්ච රෙදි කඩම සිවුරක් විදියට පාවිච්චි කරන්න ඕනි කියලා එකක් නෑ. එහෙම ඉන්නවනම් ඒ දුතාංග සමාදන් වෙලා. දුතාංග සමාදන් වෙච්චයි සුළු පිරිසක් ශාසනේ අතීතෙත් ඉඳලා තියෙනවා අදත් ඉන්නවා එහෙම ඉන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න දුතාංග අනිවාර්ය නෑ. අනිවාර්ය නෑ. එහෙම කවුරු හරි කියනවා නම් දුතාංග අනිවාර්යයි කියලා ඒක මට නම් පිළිගන්න අමාරුයි. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග දරුවට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුතාංගධාරියෙක් නෙමෙයි. ආනන්ද තෙරුන් වහන්සේ දුතාංගධාරියෙක් නෙමෙයි. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දුතාංගධාරියෙක් නෙමෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග සමාදන් වෙලා හිටියා. ඒක එක එක්කෙනාගේ සක්්‍යතාවයනේ පිටු. එක එක්කෙනාගේ සක්්‍යතාවය නිසා කිසිම සායනහන්ස කෙනෙකු ගිහියෙකුගේ අවබෝධය පිළිබඳව මේ එයත්න්ගේ බාහිරින් නම් නිගමන වලට එන්න එපා කියලා මම යෝජනා කරනවා. අර මිගසාලා සූත්‍රය අහලා තියෙනව නේද? මිගසාලා කියන්නේ කාන්තාවක්. මිගසාලා. ඇයගේ තාත්තා මිය ගියා. මිය ගියාම භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශනයක් දේශනාවක් සිදු කළා. මිගසාලාගේ මේ පියාණන් සක්‍රුදාගාමි ඵලයට පත් වෙලා හිටියේ. ඔහු අස්වල් භූමියේ උප්පත්තිය ලැබලා ඉන්නවා කියලා. අස්වල් තැන. අස්වල් භවයේ ඉපදුණා. එතකොට මිගසාලාගේ බාප්පත් මිය ගියා. භාග්‍යවතුන් වහන්සේ එතුමාගේ අභාවයෙන් පසුවත් ඒ විදියම දේශනාවක් කරා. මොකද්ද කරපු දේශනාව? මෙතුමත් සක්‍රුදාගාමි බවට පත් වෙලා හිටියේ. එතුමත් අසුවල් තන අසුවල් භවයේ උපදිලා ඉන්නවා. ඔයත් විශ්වාස කරනවාද? මිගසාලාට හිත නරක් වුණාද නැද්ද? හිත නරක් වුණා. මිගසාලාගේ හිත නරක් වුණා. මොකද උනේ? මිගසාලා ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගේ ස්වාමීනි මගේ තාත්තා බ්‍රහ්මචාරී. මගේ තාත්තා සම්පූර්ණ කාමයෙන් අයින් වෙලා හිටියේ මැරෙනකම්. හැබැයි මගේ බාප්පා සම්පූර්ණ කාමයෙන් අයින් වෙලා හිටියේ නෑ. කොහොමද දෙදෙනාම මිය ගියාට පස්සේ එකම ඵලය ලැබුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ආනන්ද හාමුදුරුවන්ට පින්වතුනි ඒකට උත්තරයක් තිබුණේ නෑ. ආනන්ද හාමුදුරුවෝ සඳහන් කළා නැගණියනි ඒ පිළිබඳව පිළිතුරක් දෙන්න තරම් මම සමත් නෑ. මම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නම් කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ ඇහුවම මේ මිගසාලා කියපු කතාව බ්‍රහ්මචාරීව ඉඳපු මේ තාත්තත් සක්‍රුදාගාමී නම් බ්‍රහ්මචාරීව නොඉඳපු බාප්පත් සක්‍රුදාගාමී නම් ඒකේ මොකද්ද සාධාරණත්වය? භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මිගසාලා මේ ආනන්ද මිගසාලාට හෝ ඔබට ඔබගේ ඥානය ප්‍රාමාණික නෑ පුද්ගලයෙකු පිළිබඳව ඔහුගේ ආධ්‍යාත්මික මට්ටම පිළිබඳව නිගමන දෙන්න. එහෙනම් පින්වතුනි මම ඔබට යෝජනා කරනවා එවැනි නිගමන දෙන්න නම් ඒ නිගමන දෙන කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඊට සමාන නුවණක් දිනු කරපු කෙනෙක් වෙන්නම ඕනි. ඒ නිසා කාගේවත් ගිහියෙක්ගේ හෝ පැවිදෙකුගේ මේ බාහිර ස්වභාවය මත විමුක්තියේ ධර්ම තීරණය කරන්න යන්න එපා. අවබෝධයේ ධර්ම තීරණය කරන්න යන්න එපා. සීලයේ ධර්ම තීරණය කරන්න යන්න